හායි අනිමලවස්ලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ අලුත් වීඩියෝ එකකට. ගෙනල්ලා තියෙන්නේ beginning of the end කියන ඇනිමේගේ 4 වෙනි එපිසෝඩ් එකයි. කලින් එපිසෝඩ් බලන්න නැති කට්ටිය පල්ලිය ලින්ක් ඇති ටග් ගාලා කියලා බලලා එන්න. මේ තමයි ඇනිමි ලෝකා. මේ එපිසෝඩ් එක පටන් ගන්නේ කලින් එපිසෝඩ් එක අවසන් වෙච්ච වනාන්තරයෙන්මයි. ආතරට එතකොටම ගෑනු කෙනෙක් කෑගෙන සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම ආතර හිතනවා කිසිම සැකයක් නැහැ මේ වනාන්තරේ මිනිස්සු ඉන්නවා. ඒත් එක්කම ආතර අර සද්ද හොන පැත්තට දුවන්න පටන් ගන්නවා. එතනදි ගියට පස්සේ ආතර දකින්න එල්ෆ් කෙල්ල එක්ක මංකොල්ලකාර සෙට් එකක් අල්ලගෙන දර්ශනය. එතකොට මෙතන ඉන්න එකෙක් කියනවා ලොක්කා මේ පොඩි එල්ෆ් කෙල්ලව ලොකු මිලකට විකුණන්න පුළුවන්. අපි දිහා බලන් ඉඳලා ආතර හිතනවා වහල් වෙලදු ඇය විකුණන්න යන්නේ. ඒත් එක්කම ආතර හොඳම මල පැනලා කලින් මංකොල්ල කන්නෑ පහර දුන්නා එයාට මතක් වෙනවා. ඒත් එක්කම අර එල්ෆ් කෙල්ලව කරත්තට දා ගන්නවා අර මිනිස්සු. ඒත් එක්කම ආතර කියනවා මම දන්නවා සිල්ලියා මම කෝපය හා වෛරයට මම පාලනය කරගන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම ආතර අර කරත්ත පස්සේ යන්න පටන් ගන්නවා. ඒත් එක්කම රෑ වෙන්න ළඟදී කණ්ඩායම නැවදිලා කැම්ප් කරන්න පටන් ගන්නවා. ඒක දිහා ආතර බලන් ඉන්න ගමන් හිතෙනවා මට මොහොත් බස්සේ ගියොත් මිනිස් ජනාවාසයක් තියෙන තැනක් හොයාගන්න පුළුවන්. එතකොට මෙතන ඉන්න මහත මනුස්සයා කියනවා ඇයි අපි යා විගුණන කලින් ආතල්ලයක් ගන්නෙ නැත්තේ. ඒත් එක්කම ආතර කල්ටිවේෂන් කරන ගමන් හිතෙනවා මම බොහෝ කාලයක් තිස්සේ මේකට සූදානම් වෙලා හිටියේ. ඒත් එක්කම කතාව සිප් කරන රැට. ඒත් එක්කම ආතර හිතෙනවා වනාන්තරේ දඩබල්ලු මිනිසුන් හිලා නැහැ. ඇයි උන් මිනිසුන් හිලා වෙන්නේ? ඒත් එක්කම ආතර මැජික් කරපටි දිහා බලලා දැන් මට තේරෙනවා මැජික් තමයි හේතුව. එහෙනම් මං ඒක මගේ වාසියට ගන්නම් කියලා ආතර ඒ පැත්තට ගල්කට තුනක් විසික්කනවා. ඒත් එක්ක මේ වර්කර් සෙට් එක කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් එක්ක අර මංගොල්ල කණ්ඩායම එකෙක් කියනවා ඔය උන්ගේ කට වහලා දානවා නැත්තම් ඉන්න හැම රාක්ෂයම ආකර්ෂණය කරගන්න. ඒත් එක්ක මෙතන ඉන්න එකෙක් ගිහිල්ලා අර බල්ලට පයින් ගහනවා. ඒත් එක්ක ආතර මාන වලින් බ්ලේඩ් එකක් හදලා අර මනුස්සයා ඉන්න තැනට පයින්නවා. ඒත් එක්ක අර මනුස්සයා බලද්දිම ආතර මේ මනුස්සයා චැප්ටර් කෝස් කරලා දානවා. ඒත් එක්ක ආතර කියනවා එකක් ඉවරයි. ආතර උයි කිනිසක් ගන්නවා. එතකොටම අර මහත මනුස්සයා දෙදෙනා තමුසේ මෝඩයා මොකද මෙච්චරලා කරන්න කියලා කෑග් ගහා. ඒත් එක්කම ආතර උගේ බෙල්ලට පැනලා ඌවත් ඉවරයක් කරලා දානවා. දෙකක් ඉවරයි. ඒත් එක්කම ආතර හිතනවා මේ ශරීරය තුර සටන් කිරීම හරිම කරදරකාරී. ඒත් එක්කම තුන්වෙනි එකත් වෙනවා. තමුසේ මොකද කරන්න කියලා කෑ ගහගෙන. ඒත් එක්කම ආතර උගේ දිහාට පැනලා උගේ කකුල කපලා දානවා. ඒත් එක්කම ටීම් එකේ නායකයා එනවා. මොකද්ද ප්‍රශ්නේ? ඒ ළමෙක් විතරයි. ඒත් ඌ මායාකාරයෙක් වගේ. ඒත් එක්කම ටීම් එකේ නායකයා ඇවිල්ලා කියනවා මොනතරම් පුදුමයක්ද ළමෙක් මැරෙන්න නැතුව ඉන්න උත්සාහ කරනවා ළමයා. ඒත් එක්කම මේ ටීම් එකේ නායකයා කිනිසක් බිම දාලා අත් දෙකේ මාන එකතු කරන්න පටන් ගන්නවා. ආතර හිතනවා මේ මොන තාක්ෂණයක්ද? ඒත් එක්කම ඌ කියනවා මට උඹගෙන් කේලටතර ගාණක් හොයාගන්න පුළුවන්. ඒත් එක්කම අරු ආතර පැත්තට පයින්නවා. ඒකෙන් ආතර බේලා නැවත පාරක් උට ගහන්න යනවා. ඒත් එක්කම ඌ ඒක මගහරිනවා. ඒත් එක්ක මේ මිනිස්සයා කියනවා ඒක එච්චර නරක නෑ කොල්ලෝ. ඊට පස්සේ ආතර ආපහු කිනිසිම පහර දෙනවා. ඒකත් ඌ අල්ල ගන්නවා. ඒත් එක්කම අර ඩයල්ලේ කියනවා තමුසෙර පොඩි උපක්‍රම තියෙනව නේද කොළුවා. ඒක කියලා ඉවරනත් එක්කම ආතරගේ පැත්තට පැනලා බඩට පයින් පාරක් ගහනවා ආතරට විසික් වෙලා යන්න. ඒත් එක්කම අර මිනිස්සයා කොයි තමුසේ මූණ බලන්න කියලා ආතර කුකුලෙක් වගේ අල්ලලා ගන්නවා. ඒක තමයි ඌ කරන ලොකුම වැරද්ද. ඒත් එක්කම ආතර උග්ගා කොල්ලට ගිනි තියලා දානවා. ඒත් එක්කම අර ඩයල්ලේ හොඳටම මාර පැනලා දැන් නම් මට තමුසේ පණ පිටින් වැඩක් නැහැ. මම තමුසේ මරනවා කියලා හෙන පම්පුවරයක් ගහ ඉද්දිම ආතර ළඟ තිබ්බ කිනිසියවල උගේ කතාවත් ඉවරයක් කරලා දානවා. ඊට පස්සේ ආතර සෙට් එකේ ඉතුරු කාලකට ඇවිදගෙන යද්දිම ඌ කියනවා අනේ මාව මරන්න නෑ එපා මං වාගෙන් අයිදිනවා. ඒත් එක්කම ආතර කියනවා අර කෙල්ලත් එහෙම කිව්ව නේද තමුසලේ යන්න දුන්නද අපිට හිතන්න පුළුවන් උගේ කතාවත් ඉවරයි තමයි කියලා. ඊට පස්සේ ආතර අර එල්ෆ් කෙල්ල ළඟට ගිහිල්ලා දැන් ඔය ආරක්ෂිත එන්න යන්න දෙන්නම කරත්තෙන් බැස්සට පස්සේ එල්ෆ් කෙල්ල ආතර ගැත දැකලා ඔයාට රිදෙනවද? ආතර කියනවා ඒක අවුලක් නෑ. ඒත් එක්කම ආතර හිතනවා මේ වගේ දේවල් දකින්න එක සාමාන්‍ය දරුවන් කම්පැනිටපත් වෙනව නේද? මේක තමයි පළවෙනි වතාව මගේ වයසේ කෙනෙක්ව හම්බුණා. ඒත් එක්කම ආතර අර මල්ල සිරුර ටික වහලා දානවා. එල්ෆ් කෙල්ල අහනවා ඒ මොනවාද? ඒත් එක්කම ආතර කියනවා ජීවිතේ සමහර දේවල් තියෙනවා ළමයි නොදක ඉන්න ඕන. ඒත් එක්කම එල්ෆ් කෙල්ල කියනවා ඔයාත් ලබෙක් නේද? හරි මං හිතන්නේ ඒක ඇත්ත. මට එලි සද්ද ඇහුණා. අර නරක මිනිස්සුන්ට මොකද උනේ? ඒ කට්ටියටද? ඒ කට්ටියට භයානක අනතුරක් වුණා. ඒත් එක්කම ආතර තඩි බෑග් එකක් අරන් ඇවිල්ලා හමුවිම සතුටක් කියලා ඌ යන්න හදනවා. ඒ කෙල්ල බය වෙලා ආතර ගතින් අල්ල ගන්නවා. ඒත් එක්ක මේ එල්ෆ් කෙල්ල කරුණාකරලා මාව තනියම දාලා යන්න එපා කියලා හිතනවා. ඒත් එක්ක මාතර කියනවා මට ඇත්තටම මගේ පවුල් ළඟට ආපහු යන්න ඕනි. අර නරක මිනිස්සු ආපහු එන්නේ නැහැ. ඒත් එක්ක මේ එල්ෆ් කෙල්ල අහිංසක මූණක් හදාලා මෙහෙම හිතනවා. කුඩා දරියක වනාන්තරේ තනියම දාලා යන්න තමුසෙනා තිරිසනෙක්. ඒත් එක්ක මාතර කියනවා මං හිතුවාට සහායක් අවශ්‍ය නැහැ කියලා. එල්ෆ්ලා වනාන්තරේ ආරක්ෂිත නැද්ද?
ඒත් එක්ක මේ එල්ෆ් කෙල්ල කියන මට මගේ දෙමව්පියන් කියලා තියෙන වනාන්තරයේ එල්ෆ් ළමයි කන රාක්ෂයෙක් ඉන්නවා කියලා. ඒත් එක්ක මාතර අහන ඔයා කොයි පැත්තෙන් දාව කියලා ඔයාට මතකද? ඒත් එක්කම මේ පැත්තෙන් කියලා ආව පැත්ත විරුද්ධ පැත්ත පෙන්නනවා. ආතර අහන ඔයා අල්ලගන්නට ඔයා කොච්චර ගෙදරින් දුරද හිටියේ? මම දන්නේ නැහැ. මම සමනොල්ල පස්සේ යද්දී අතරමං වුණේ. ආතර හිතනවා හරියම විහිළු සාගතයි. මම හිතන්නේ ගොඩක් ළමයි මේ වගේ තමයි. ඒත් එක්ක මාතර හිතනවා මට මෙයා මෙතන දාලා යන්න බෑ. ආතර කියනවා හරි එහෙනම්. ආතර හිතනවා මම මේ දඩබල්ල පාලනය කරන්න දන්නේ නැහැ. ඒ නිසා මේ කට්ටිය මෙහෙම දාලා යන එක තමයි හොඳම දේ. එල්ෆ් කෙල්ල ආතරගෙන් අහන ඔයා මේ කට්ටියව නිදහස් කරනවා නේද? ආතර කියන මට නම් එච්චර විශ්වාස නැහැ. ඒත් මෙයාලා දාලා ගියොත් මැරෙයි. එයාලා නිදහස් කරොත් අපිට පහර දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම අර එල්ෆ් කෙල්ල කරපඩ නිදහස් කරන ගමන් මෙහෙම එල්ලලොන ජනතාව වරාන්තරේ සිරුම් දෙනාට ආදරය කරයි. ඒත් එක්කම කරපටි ඔක්කොම ගලවලා දානවා. ඌර්කේ සෙට් එක කිසිම කරදරයක් කරන්නේ නැතුව ආයෙත් වනාන්තරයටම යනවා. ආතර කියන එහෙනම් ඊළඟට ඔයා ගෙදර යන්න. ඒත් එක්ක අපිට පෙන්න රෑ එළිනකන් දෙන්න ඇවිදන් ගිහිල්ලා දවල් විවේක ගන්න දර්ශනයක්. ආතර කියන මං වාගේ නම ඇහුවේ නෑ. ඒත් එක්ක එල්ෆ් කෙල්ල කියනවා ටෙසියා එල්ලෙන්. ඒත් එක්කම ආතර කියන මම ආතර ලෙව්වින්. තමා වෙන්න ගයිස් මේක සමහර නම් මට හරියට කියව ගන්න බැරි වෙයි. ඒත් මේ විදිහට තමයි කියවෙන්නේ කොහොම හරි. ඒත් එක්කම ආතර ටෙසියාට කෑම එකක් දෙනවා. ඔයා බඩි ගුණක් නැත්නම් මේ කන්න ඕනේ. අපිට දිග ගමනක් යන්න තියෙනවා. ඒත් එක්කම ආතර හිතනවා මම සිල්ලියා වගේ වෙන්න පටන් අරන්. ආතර හිතනවා මට මෙයාගෙන් තොරතුරු දැනගන්න පුළුවන්. ඒත් එක්කම ආතර ටෙසියාගෙන් අහනවා මට එලිෂන් ගැන දැනගන්න පුළුවන්ද? මේ එලිෂන් කියන්නේ එෆ්ලාගේ රාජධානියට. ටෙසියා කියනවා ඒක තරක් විනෝදජනකයි. මගේ දෙමාපියන් නම් කවරි බහුලයි. හැබැයි මගේ සීයා නම් මාව බලා ගන්නවා. ඒත් එක්කම දෙන්න ආයෙත් ගමන පිටත් වෙන්න පටන් ගන්නවා. දින කිහිපයක් ගමන් කිරීම පස්සේ ආතර ගහක් උඩ නැගලා මෙහෙම හිතනවා. ගමන මම බලාපොරොත්තු වලට දිග වුණා. ඒත් එලිෂන් දේශය ගැන කිසිම සලකුණක් නැහැ. ඒත් එක්කම ටෙසියා වටේට කලාමැදිරියට හැරක් අරගෙන මං හිතන්නේ කලාමැදිරිය තමයි. ඒත් එක්කම ආතර අහන මේ සත්තු මොනුන්ද කියලා. ටෙසියා කියනවා මෝන් එලිෂන් වල ගොඩක් ඉන්නවා. මාර්ගය සලකුණු කරන්න ගොඩක් ප්‍රයෝජනවත්. ඊට පස්සේ ටෙසියා අහනවා ආතරගෙන් ඔයාටත් ඒක ඕනේද කියලා. ආතර කියනවා මට රන් එපා. ඒත් එක්කම ටෙසියා එකක් අරන් කණේ ගහනවා ආතරගේ. අපේ කට නම් මේ කිසියක් හරියන්නේ නැහැ. ඌ හිතනවා හරි ළමයි සෙල්ලම් කරන්නේ මෙහෙම නේද කියලා. ඒත් එක්කම කතාව සිප් වෙනවා දෙන්න ගමනක් යන ගමන් කතා කරන් ඉන්න දර්ශනයකට. ටෙසියා කියනවා මම බලය අවුදුනට පස්සේ මුළු කාලේ පුරාම මාස්ටර් සමග පුහුණු වීම කරනවා. ආතර අහනවා පාසල් එහෙම නැද්ද? ටෙසියා කියනවා සමා වෙන්න. ඒ මොකද්ද? ආතර කියනවා මුකුත් නැහැ. ඒත් එක්කම ආතරලා පිටිපස්සෙන් කලින් නිදාස් කරපු උර්කෙක් කෙනා අපිට පෙන්නනවා. ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්නනවා ආතරලා කූඩාරමක් ගහන් ඉන්නවා. ඒත් එක්කම උර්කෙක් කුඩ බුරුන සද්දයක් ඇහෙනවා. ආතර හිතනවා අපරාධ මට ඕක කලින් මරන්න තිබ්බේ. ආතර කියන ටෙසියා ඇතුළට යන්න කියලා. ටෙසියා අහනවා ඔයත් එනවද? මම මෙතින් දැන් සෝදිසියෙන් බලන් ඉන්නම්. ඒත් එක්කම ටෙසියා ඇතුළට ගියට පස්සේ ආතර බිත්තර අතර කල්පනා කරනවා මට මේ ගැන හිතන්න වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. සිල්වියා මට දුන්න දේ මොකද්ද? ඇයට අවශ්‍ය වූයේ මොකද්ද? ඒත් එක්කම ටෙසියා කතා කරලා ආතරගෙන් අහනවා ඔයාට නිදා ගන්න ඕනේ නැහැ කියලා ඔයාට විශ්වාසද? ඇයි ඔයා නිදාගත්තේ නැත්තේ කියලා ආතර අහනවා. සීයා මට කිව්වා කොල්ලොත් එක්ක නිදා ගන්න එපා කියලා. මම දැන් කාටවත් කියන්නේ නැහැ. ඒ නිසා උලක් නැහැ. ආතර කියනවා මට මෙතන හොඳයි. මට මහන්සි නැහැ. ඒ නිසා නිදා ගන්න. ඒත් එක්කම ටෙසියා ඇතුළට ගිහිල්ලා ආයෙ පාරක් එනවා. ඒත් එක්කම ටෙසියා කියනවා එළිය රාක්ෂයෝ ඉන්නවා. ඒ හින්දා ඇතුළට එන්න කියලා. ආතර නම් සීන් එක දැනගෙන අහනවා ඔයා හොල්මන් වලට බයයි නේද කියලා. ටෙසියා කියනවා මන්නම් කර දෙන්නේ අපේ ආරක්ෂාව ගැන විතරයි. ආතරටත් එපා වෙලාද කොහොද ඌත් ඇතුළට යන ඊට පස්සේ. මේක අපේ ආරක්ෂාව ගැන විතරයි නේද කියලා ආතර කියනවා. ටෙසියා කියනවා මං තනියම නිදාගන්න බය නිසා නෙවෙයි මේක. මම දාලා කොහෙවත් යන්න බෑ. මම ටොයිලට් යන්න ඕනොත් ඔයත් එන්න ඕනෙලට. ඔයා කොහේ හරි ගියොත් මාවත් එක්කන් එන්න ඕනේ. මම ටොයිලට් එකට ගියත් ඔයා මයිත් එක්ක එන්න ඕනේ. කියලා එහෙන නීති ගැටයක් ටෙසියා දානවා ආතරට. ඔයත් මිනිස් රාජධානියේ නේද? මං අහලා තියෙනවා ඒ ඉන්න පිරිමි ඔක්කොම කාම විකෘතිකව නේද? මං අහලා තියෙනවා වුන් ගොඩක් භාර්යාවන්තයන් ඉන්නවා. ඒ කතාව ඇත්තද? ටෙසියා අහනවා ආතරගෙන්. ආතර මොකක්? කවුද ඔයාලට මේ දේවල් කියලා දුන්නේ? මයි සීයා. ඒ වංශවත් අය විතරයි කියලා ආතර ටෙසියාට පැහැදිලි කරන්නේ. ටෙසියා නින්ද ගිහිල්ලා. ඊට පස්සේ පහුදා උදේ දෙන්න ගමන පිටත් වෙන අපිට වෙන්නනවා. ටික දුරක් ගියට පස්සේ ආතර හිතනවා මට ඇත්තටම ගේන්ති ගියා. මට කරන්න ඕන දේෙන් ඈත් වුණාට පස්සේ මං එක්කන පවුල කට්ටිය හොයාගන්න ඕනේ. හිත ආතර දිගටම ගමන යනවා. ඒත් එක්කම ආතරට එකපාරටම දරාගන්න නොහැකි වේදනාවක් දුන්නා. ඒක එන්නේ එයාගේ මානකෝයකින්. ටෙසියා අහනවා මොකද්ද වැරද්ද? ඔයා හොඳින්ද?
ඒත් එක්කම ටෙසිය ආතර එපා ගියද්දිම කැලේට යනවා බෙහෙත් හොයන්න. ඒත් එක්ක මේ ඇස්සේ අර කලින් නිදහස් කරපු වෘකේකුත් එනවා. ආතර හිතන ඇයි දැන් ඒත් එක්ක මේ ඇස්සේ ටෙසියත් එනවා මේකින් වාට හොඳ වෙයි කියාගෙන. ආතර බය වෙලා ටෙසියට පස්සට යන්න කියනවා. ඒත් එක්ක මූ කිසිම කරදරයක් කරන්නේ නැතුව අර කටේ තිබ්බ ඌරක් බිම තියලා යන්නේ ගෑන්න. ඒත් එක්ක මේ සීන් එක කට් වෙනවා දෙන්න අර ඌරව යන කන දර්ශනයකට. ටෙසියා කියන හරිම රසයි. ඒත් එක්කම ටෙසියා මට බෙහෙත් නම් හොයාගන්න බැරුණා. ඒත් මම මේ හතු జాති හොයාගත්තා කියලා අතට හතු ටිකක් දෙනවා කන්න. සිරාවටම ඒක කෑවට පස්සේ අතට සිරාවටම බඩ එකක්ම නැති වෙලාම යනවා. උට දවසම පඳුරක් අස්සට ලයින්ඩ වෙනවා. ටෙසියා කියන මට සමා වෙන්න. ඒක මිනිසුන්ට දිරවන්නේ නැහැ. ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පේනවා ආතර සහ ටෙසියා නිදාගන්න ගිහලා ඉන්නවා. ඒත් එක්කම ටෙසියා කියනවා මම මිනිස් රාජධානිය ගැන ගොඩක් කතා අහලා තිනවා. ඒත් ඒ යන්න බයයි. නරක මිනිස්සු ඉන්නේ හින්දා. ඒ නිසා එල්නෝල් වල ජනතාව පිටස්තරයන් විශ්වාස කරන්නේ නැත්තේ. විශේෂයෙන්ම මිනිසුන්. එහෙම කී ඉද්දිම ආතර නිින්දක් ගිහිල්ලා. ඊට පස්සේ පහුවදා උදේ අපිට පේනවා දෙන්න ආයෙත් ගමන යන්න පටන් ගන්නවා. අපිට පේනවා ආතරගේ තාමත් අර වේදනාව ගොඩක්වත් අඩු වෙලා නැහැ කියලා. ඒත් එක්කම ආතර හිතින් හිතනවා මේ රෙද්ද ශරීරය මට නම් දැන් එපා වෙලා. ටෙසිය ආතරගෙන් අහනවා මං ඔයාලට නම කිටි කරලා කතා කරන්නද? ආතර කියනවා මට නම් අවුලක් නැහැ. ටෙසිය කියන එක හරිම රළුයි. ඉන්න මං ආයෙත් උත්සාහ කරන්නම් කියලා ආතර මෙහෙම කියනවා. මම වගේ රටකොබ්බේට එහෙම ගෞරවයක් දක්වන්න ඕනේ නැහැ මගේ රජිනියනි කියලා ආතර ආතල්ලකට කියනවා. ටෙසිය කියනවා ඔයා නිකන් කතා කරන්නේ මහල්ලෙක් වගේ. ආතර හොඳටම ටෙසියා ජාතර කරනවා. බබාට මුරකාරයෙක් වුණ නැතුව ටොයිලට් එකට යන්න බෑ කියලා විහිළු කරනවා ආතර. ටෙසියා ටිකක් දුර ඇවිදින් ගියට පස්සේ මං හිතන්නේ මම මොකක් හරි දැක්කා කියලා ආතරට කියනවා. ආතර ඒක ගණන් ගන්න ගවුමක් දැක්කා ගස් හැමතැනම. කී එද්දිම ආතර ඉස්සර දකින්න පෝටල් එක. ටෙසියා ආතරත් එක්කන් ඒක ඇතුළට යනවා. ඒත් එක්කම දෙන්න මෙච්චර කල් හොයපු එෆ්ලයි රාජධානිය දෙන්නව මතුවෙනවා. ඒත් එක්ක මුරකාර සෙට් එකක් ඇවිල්ලා ආතර බෙල්ල මූලින්ම අල්ල ගන්නවා. ටෙසියා දුවන්නේ කියලා ආතර ටෙසියා දිහා බලද්දිම ටෙසියා නපුරු විදියට බලන් ඉන්න අපිට පේනවා. ඒත් එක්ක මේ එපිසෝඩ් එක අවසන් වෙලා යනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.